හැලෝ මගේ යාළුවනේ මොකද වෙන්නේ? ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මචං සුද්දා ට්‍රික් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් මේක අහගන්න කට්ටිය හොඳට අහගන්න. හරිද? ඉතින් මේ දැන් අර සාම්ප්‍රදායික හෙඩ්ෂොට් ක්‍රමේ නෙමෙයි මේක. හරිද? ඒ කියන්නේ දැන් බොයිස් දැන් එනිමියා ඔම ඉන්නවා. හරිද? අපි කරන්නේ ඩ්‍රැග් කරනවා. හරිද? එහෙම ගහන එකක් නෙමෙයි මේක. ඩ්‍රැග් කරනවා. හරිද? ඩ්‍රැග් කරනවා. හැබැයි අර ඔයාලා කියන විදිහට නෙමේ අලුත්ම ක්‍රමයක්. දැන් ගේම් එක පට්ට වෙනස් වෙලා තියෙනවා. හරිද? එනිමියොත් ඇඩ්වාන්ස් එහා පැත්තේ ඉන්නේ උනුත් හරි වැඩෝ. ඉතින් මේ ක්‍රමයට ඔයාලා හෙඩ්ෂොට් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලට හෙඩ්ෂොට් ගන්න පුළුවන්. බැරි නෑ. හරිද? හැබැයි පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් 10k ලයික් 10000ක් ගියොත් දවස් 5යි දවස් 5යි දෙන්නේ. වැඩිම ලයික් තියෙන කමෙන්ට් එකට මම දෙනවා මන්ත්ලි මෙම්බර්ෂිප් එකක්. හොඳම කමෙන්ට් 10ට වීක්ලි මෙම්බර්ෂිප් 10ක් දෙනවා. හරිද? කොල්ලෝ ටික ඔන්න චැලෙන්ජ් එක අපි බලමු කොල්ලෝ ටික චැලෙන්ජ් එක මේ කන්ටිනියු කරයිද කියලා. ඉතින් ඔන්න තියෙනවා අපේ නම්බර් ටික. මැසේජ් එකක් දාන්න බොයිස්, මැසේජ් එකක් දාන්න. කොහොමද හරියටම 2025 හෙඩ්ෂොට් ගන්න කියලා බලන්න. එහෙනම් කොල්ලෝ බයි බයි. හරි බොයිස්, ඉතින් ඔන්න නම්බර් 1 තමයි ඒම් එක ගැන අපි හරියටම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ සීන් එක කියලා. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති ඒම් එක නෝමල් තියෙදි සුදු පාට. හැබැයි එනිමියාගේ ගාවට ලං කරත් ඇති ඒක රතු පාට වෙනවා. පේනවනේ කොහොමද රතු වෙන්නේ කියලා. ඉතින් එනිමියාගේ ඇඟටම තියන්න ඕනෙත් නෑ. හරිද? එනිමියාට නිකන් අඩියක් විතර අඩියක් කියන්නේ මේ අත් අඩියක් නෙමෙයි. හරිද? මේ නිකන් එනිමියාට චුට්ටක් ළඟින් තිබ්බත් ඔය පේනවනේ කොහෙන් ගැහුවත් එනිමියා ඒ කියන්නේ රතු පාට වෙලා අපි ඩ්‍රැග් කරත් එනිමියාගේ පපුව මැදට තමයි වදින්නේ. කොහෙන් ගියත් අපි උඩින් තිබ්බත් දැන් කට්ටිය ඉන්නවාද උඩින් තියලා බලමු. හරි තිබ්බට වැඩක් නැහැ. කෙලින්ම උගේ පපුව මැදට තමයි ඒම් එක යන්නේ. හරිද? ඒ කියන්නේ ඒම් ලොක් එක අපි ඔතන මේ කඩන්න ඕනේ මචං. හරිද? ඒම් ලොක් එක අපි හරියට මෙව කරගත්තොත් හරියටම අපිට හෙඩ්ෂොට් එකක් ගහන්න පුළුවන් ෂුවර්. ඉතින් ආයේ ඒක හරිද? ඉතින් මේක හෙඩ්ෂොට් ගහන්න කලින් අපි ඒම් එක කියන හරියටම දල අවබෝධයක් ගන්න ඕනේ. ඒතර ඔයාලට හෙඩ්ෂොට් ගන්න එක මහලු දෙයක් නෙමෙයි. අපි එහෙනම් බලමු හෙඩ්ෂොට් ගහන්නේ කොහොමද කියලා. හරි බොයිස්, ඉතින් ඔන්න මම ගහපු කස්ටම් එක ඔයාලට මම ඔප්පු කරලා පෙන්නන්නම්. එහෙම තමයි ඒක කියලා ඔප්පු කරලා පෙන්නන්නම්. ඉතින් මම එහෙම මහලු වෙන්නේ නෙමෙයි බොයිස්. මම දන්න දේ තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම කස්ටම් එක ගහන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන අත ළඟ හෙඩ්ෂොට් එකක් වදිනවා. කොහොමද අර ගැම්මන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් සුදු පාට තියෙද්දි ඩ්‍රැග් කරාම තමයි අපි හෙඩ්ෂොට් එක අපිට අනිවාර්යයෙන් වදිනවට පේනවනේ සුදු පාට දැන් තියෙන්නේ මෙතන සුදු පාට අපි ඔන්න මම ඩ්‍රැග් කරා කෙලින්ම හෙඩ්ෂොට් එක. හරිද? ඉතින් ඔයාලා පුළුවන් නම් ජම්ප් එකත් එක්කම දෙන්න. ඒ කියන්නේ උඩ පයින්නවත් එක්කම ඩ්‍රැග් කරන්න උඩරිම try එකක් දෙන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම හෙඩ්ෂොට් එකක් ගහන්න පුළුවන්. ෂුවර්. ඉතින් ආයේ අත්දැකීමෙන් කියන්නේ පේනවනේ ප්‍රූෆ් එකම ගෙනල්ලා තියෙන්නේ. හරිද? ඊළඟ කාරණේ තමයි ඔයාලා හොඳට කස්ටම් ගහලා ප්ලේ කරන්න හොඳටම. ඉතින් ඔහේ ඉන්න එපා බොයිස්. නිකන් මැච් එකක් දෙකක් ගහලා මේක අතහැරලා දාන්න එපා. මම විශ් කරනවා ඔයාලට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් සුපිරි වැඩක් වෙන්න කියලා. ඉතින් ඔයා යන්න ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එහෙම නැත්නම් කස්ටම් පුළුවන් තරම් කස්ටම්ම ගහන්න. ඉතින් ඔය පේනවනේ මම කස්ටම්ම ගහලා තමයි මචං පුරුදු උනේ මේ දවස් ටිකට. මොකද මම ගිය ටිකේ ගේම් එක පැත්ත බලාත එකවත් ආවේ නැහැ. හරිද? ඉතින් පුළුවන් විදියට ඔන්න මම ප්ලේ කරා. ඉතින් බැරි නෑ මචං. හරිද? ඉතින් ඔයාලා ට්‍රේනින් වෙන්න යෝග තමයි ඩ්‍රැග් කරන විදිහ ඉගෙන ගන්න. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ මොකක්ද කියලා හෙඩ්ෂොට් එක ගහන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙන දේ මොකක්ද කියලා අපි බලමු. හරි බොයිස්, ඉතින් ඔයාලා ඒ ටික ෆලෝ කරා නම් හරිද? හරියට ට්‍රේනින් වෙලා මං කියපු විදිහට ඩ්‍රැග් කරා නම් හරි. ඊට අමතරව දැන් ඔයාලට ඒකෙනුත් හරියට හෙඩ්ෂොට් එක යන්න නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ රෙඩ් ඩොට් එකයි ජෙනරල් එකයි මේක අඩු වැඩි කරලා බලන්න. හරි. ඉතින් ඔයාලට පේනව නේද මේ රෙඩ් ඩොට් එක කියන එකෙන් තමයි ඇත්තරම හෙඩ්ෂොට් එකක් යනවද නැද්ද කියලා අපි ඩ්‍රැග් කරන විදිහයි මේ ඔක්කොම සාධක එකතු වෙලා තමයි හෙඩ්ෂොට් එකක් වදින්නේ. හරිද? ඉතින් මේ ගහන එක හෙඩ්ෂොට් යනවා නම් ඉතින් ඔයා පැනල් එකක් දාගන්න. හරිද? ගහන එක හෙඩ්ෂොට් යන්නේ නැහැ. ඔයා ට්‍රේනින් වුණොත් 100ක් ගැහුවොත් 80ක් 70ක්වත් හෙඩ්ෂොට් යන විදියට මේ ක්‍රමයෙන් හදා